ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ආලා ඔක්කොමලා. ඉතින් අද නම් සුබ ආරංචියක් තමයි ගෙනාවේ. ඉතින් ඉක්මන් කරන්න ඔන්ලයින් E8 වීසා සඳහා බය නැතුව ඇප්ලයි කරන්න පුළුවන් දැන්. කිසිදු මුදල් අය කිරීමක් නැති නිසා. ඉතින් මේක සංගණනයක් වෙන්නත් පුළුවන්. නමුත් හරි විස්තර යොදලා ඇප්ලයි කරලා ඉන්න හිලත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකේ කිසිම තැනක් ස්කිප් නොකර බලන්න. අද රෑ 12ට කලින් ඔයාලා ඇප්ලයි කරන්නත් ඕන නිසා ඉක්මනටම මේ වීඩියෝ එකේ ඇත්ත නැත්ත හොයලා තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන channel එක subscribe කරගෙනම අපි ඉක්මනින් යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මුලින්ම ඔයාලගේ මොබයිල් එකේ Chrome browser එකෙන් මෙන්න මේ විදිහට log වෙන්න. site එකේ නම තමයි type කරන්න www.slfea.lk. අර යටින් පේනවා ඔයාලා site එක ආවේ site එක touch කරන්න. මේ ආකාරයෙන් ඊට පස්සේ බලමු මොකද පොඩ්ඩක් ලෝඩ් වෙන යාළුවනේ මගේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා පොඩ්ඩක් ලෝඩ් වෙනවා ඔයාලගේ මේක ඉක්මනට යයි හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පේන්නේ මේකේ යටටම යන්න මේකේ යටටම ගියන් පස්සේ පහළ ගියන් පස්සේ ඔයාලට apply now කියලා බටන් එකක් නිල් පාටින් දිස් වෙනවා apply now කියලා බටන් එකක් තියෙනවා අන්න ඒක ඇත්තෙන් apply දෙන්න ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ ආල්ට ඉන්ටර්ෆේස් එකක් එනවා මේකේ ආල්ට පේනවා ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගම කියලා තමයි මේක ආල්ට දිස්වන්නේ. ඉතින් මේක මම කතා කරලා බලන්න නැතුව ලොගින් වෙන්න යාළුවනේ. ඉතින් මේක ආල්ට කැමති ලැන්ග්වේජ් එක තෝරගන්න මෙතන මම සිංහල තෝරගන්නවා මේ ආකාරයට ටච් කරලා ඊට පස්සේ මේකේ විස්තරයක් තියෙනවා කෘෂිකාර්මික තීව්‍ර සහ වෙනත් විදේශ රැකියා අවශ්‍යතාවයන් සඳහා අභිලාෂයන් කැඳවීම කියලා. මම කලින් කිව්වා වගේ මෙයාලගේ මේක ටෙස්ට් එකක් වෙන්නත් පුළුවන් නමුත් ඔයාලා රෙජිස්ටර් කරලා තියාගන්න. මේක මූලික සුදුසුකම් කියලා දාලා තියෙනවා ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. වයස අවුරුදු 23ක් 50ක් අතර විය යුතුය. ආයුධම් කරුවන් වර්ණ අන්ධතාවයෙන් හෝ වෙනත් ශාරීරික දුබලතාවයෙන් තොර විය යුතුය. ඉතින් මෙන්න මේ සුදුසුකම් ඔයාලා සම්පූර්ණ කරන්න ඕන. ඊට අමතරව ආයුධම් කරුවන් සිරගත වීමක් හෝ බරපතල දඬුවමකට ලක්ව නොසිටිය යුතුය. ආයුධම් කරුවන් සඳහා ඕනෑම රටකින් පිටුවහල් කිරීමේ හෝ පිටත් වීමේ නියෝග වාර්තාවක් නොතිබිය යුතුය. ආයුධම් කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමේ තහනමකට ලක් නොවී සිටීම හෝ ශ්‍රී ලංකාවෙන් පිටත් වීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලබා නොමැති අයවලුන් විය යුතුය. ඒක තමයි සුදුසුකම් මූලික සුදුසුකම්. ඊට පස්සේ මේක යට දාලා තියෙනවා කියවන්න අභිලාෂයන් කැඳවීමේ ක්‍රමවේදය. මාර්ගගත ක්‍රමවේද මගින් පමණක් සිදු කරේ කියන ඔන්ලයින් හරහා විතරයි මේ E8 වීසා යටතේ අදපත් කැඳවන්නේ. ඉතින් මේ සයිට් එකෙන් ආලා සයිට් එක දාලා තියෙනවා. ඉතින් මේකේ දිනයක් දාලා තියෙනවා අභිලාෂයන් යොමු කළ හැකි අවසාන දිනය 2025 මාර්තු 9 දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ කියලා. ඉතින් ඒ ටිකත් කියලා විශේෂ දැනුම් දීමක් යන තියෙනවා. මෙම දත්ත රැස් කිරීම සඳහා කිසිදු අය කිරීමක් නොමැත. මේ සඳහා කිසිදු ගෙවීමක් බාහිර ආයතනයකට පාර්ශවයකට පුද්ගලයෙකුට හෝ ආයතනයේ සේවකයෙකුට සිදු නොකර. ඉතින් ඔයාලා මේ සම්බන්ධව ඔයාලා මේක රෙජිස්ටර් වුණත් කිසිම දෙයක් සිදු කරත් වෙන කෙනෙක් කරහා කරත් ඔයාලාට සල්ලි ගෙවීම සිදු කරන්න යන්න එපා. මුදලක් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඉහත සියලුම කරුණු ඔයාලා කියවලා තේරුම් ගන්න නිවැරදි බවටත් අහුරු හිට මෙතන ටික් එක හදලා ඊළඟ පියවරට යන නිල් පාට බටන් එක ක්ලික් කරන්න මේ විදිහට. ඊට පස්සේ ප්‍රොසෙස් වෙනවා මේක. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. එතන ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා ඔයාලට පොඩි හැඳින්වීමක් කරනවා. මේකේ තියෙන තොරතුරු මොනවද කියන්නේ උපදේශ පත්‍රිකාවක්. ඉතින් ඒක ඔයාලා හිමින් සැරේ කියව ගන්න. ඊට පස්සේ තියෙනවා enter your details. එතන NIC නම ඔයාලගේ ID number එක එතන සඳහන් කරන්න ඕන මෙන්න මේ කොටුවේ. ඉතින් මෙතන ඔයාලා ID එක දෙද්දි මෙතන example දාලා තියෙනවා. ඔයාලගේ ඒ කියන්නේ අංක 9න් හෝ ඒ ID එකේ අංක දීලා හිස්තැන් තියන්න නැතුව V දෙන්න. V අකුර capital වලින් තියන්න. මේ ආකාරයෙන් V දෙන්න හිස්තැන් තියන්න එපා. ඔයාලගේ දිගාංකයත් ඒකත් එක දිග දාන හිස්තැන් තියන්න නැතුව ඊට පස්සේ මේක මම දැන් ෆිල් කරන්න යාළුවනේ. ඔයාලගේ ඒ කියන්නේ මම මේක කලින් ෆිල් කරපු නිසා ඊට පස්සේ යට ෆෝන් නම්බර් එකක් තියෙනවා. වළංගු දුරකථන අංකයක් ඔයාලා ලබා දෙන්න එක දිගට. ඊට පස්සේ ඒකට get OTP එකක් එනවා. මෙන්න මේ ආකාරයෙන් ඔයාලගේ ID එක ලබා දෙන්න.
ඔයාලගේ මෙතන ඇත්ත තොරතුරු පමණක් ඔයාලා අනිවාර්යෙන් දාන්න ඕන. නැත්නම් ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔයාලට ඔයාලගේ හීනෙට යන්තම් සංගණනයක් වුණත් මේක ඉස්සරට හරියට හදිසියෙන්වත් ඔයාලට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඊට පස්සේ ඔයාලා වැලිඩ් නම්බරයක් ඔයාලගේ නම්බර එක දෙන්න. right. ඊට පස්සේ ඔයාලට ඒකට get OTP කියලා ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලට ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඔයාලා ඒ ෆෝන් නම්බර එක මෙතෙන්ට ලබා දෙන්න ඕන. ඉතින් ඔයාලගේ ෆෝන් නම්බර එකට ආපු කෝඩ් එක මෙතෙන්ට ලබා දෙන්න. ඉතින් ඔයාලා මේ කෝඩ් කායිකවත් බෙදා ගන්න යන්න එපා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේ මේක හොඳට මතක තියාගන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඊට පස්සේ මෙතන යටින් තියෙන verify OTP එක දෙන්න. ඊට පස්සේ ඔයාලා වෙනම ඉන්ටර්ෆේස් එකට අරන් යනවා. ඊට පස්සේ ඔයාලට මේක බලන්න පුළුවන්. මුලින් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් කියවන්න තියෙන උපදේශපාලිකාවක් මේක දාලා තියෙනවා. මෙම ආයුධම් පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පිරවිය යුතුයි. සිංහල පරිවර්තනය ලබා ගැනීම සඳහා මෙම සලකුණු මත ටච් කරන්න කියලා ඒක ඔයාලට මේක වෙනවා ඇති ඒක කොහොමද කරන්න කියලා. ඒ මෙතන මුලින් තියෙනවා full name as for passport කියලා. මේක ඉස්සරහින් තියෙන පොඩි ඒක මොන සම්පූර්ණව කියලා සිංහලනුත් වැටිලා තියෙනවා. ඉතින් මේක all fill කරන්න ඕන මෙන්න මේ ආකාරයෙන් full name එක ඔයාලගේ මෙතෙන්ට දෙන්න. ආකාරයෙන් ඔයාලගේ ඒ කියන්නේ සම්පූර්ණ නම සම්පූර්ණ කැපිටල් වලින් ඔයාලා මේක fill කරන්නත් මතක තියාගන්න. මේ ආකාරයෙන් full name එක දෙන්න. ආකාරයෙන් ආලට මෙතන full name එක දුන්නාට පස්සේ ඊට පස්සේ name with initial කියලා දෙනවා. ඊට පස්සේ මුලකුරු සමග නම තමයි දෙවෙනි කොටුවට ආලා දෙන්න ඕන. මම මේක දැන් පුරවන්න යන්නේ නැහැ. ඊට පස්සේ date ඔයාලගේ උපන්දිනය මෙතන touch කරාට පස්සේ ඔයාලට මේක පේනවා ඇති පොඩි list එකක් එනවා. ඒකෙන් ඔයාලා උපන්දිනය දෙන්න ඕන. උඩම තියෙන 2025 කියලා. ඒක ටච් කරන් පස්සේ ඔයාලට මෙතන ඔයාලගේ අවුරුද්ද තෝරගන්න පුළුවන්. මම නිකන් මෙතන දැන් බොරු උපන්දිනයක් දෙනවා. 96 කියලා 96 මාර්තු 9 මේකම සෙට් කරන මෙතන යටින් සෙට්. ඊට පස්සේ ඔයාලට ඔටෝමැටිකලි යට කොටුවට ඒජ් එක ඔයාලගේ ෆිල් වෙලා තියෙනවා 29 කියලා මේ දුන්නු උපන්දිනය අනුව. ඔයාලා ඇත්තටම දෙන්න ඒක මත තියාගන්න. ඊට පස්සේ යට තියෙනවා place of birth කියලා උපන් ස්ථානය. ඉතින් ඔයාලා කොහෙද ඉපදුනේ කියලා එතනින් දාලා ඊළඟට male or female ගැහණු කෙනෙක්ද ෆිල්ම් කෙනෙක්ද කියලා එතනින් ඒ අදාළ එකට ටික් එක දාලා පහළට යන්න. පහළට ගියන් පස්සේ ඔයාලට මෙතන identification කියලා එකක් තියෙනවා. ඒ කොටුවේ ඔයාලට fill වෙලා තියෙන්නේ ඔයාලගේ ඒ කියන්නේ ඔයාලගේ ID number එකට අනුව ඔයාලට file number එකක් දීලා තියෙනවා. ඉතින් ඒක automatically fill වෙලා තියෙන්නේ. ඊට පස්සේ පහළට යද්දි passport number එක පුරවන්න ඕන. මෙතනට ඔයාලගේ passport number එක දෙන්න. වරද්දන්න නැතුව ඊට පස්සේ දෙවෙනි කොටුවට passport එක ඔයාලා passport ඒ කියන්නේ passport එක ගාත්‍ය පුදුනේ කියන්නේ ඔයාලා ඒක ඉෂුව කර දිනය දෙන්න ඕන. ඒක කර දිනය දෙන්න ඕන. ඊට පස්සේ යට තියෙනවා passport එක expire වෙන දිනේ. නමුත් මේක ඔයාලා මෙතන මෙන්න මේ කොටුවට ඔයාලගේ passport එකේ පළවෙනි දවසේ කියන්නේ නිකුත් කර දිනේ දැම්මට පස්සේ automatically fill වෙනවා මෙන්න මේ expire date එකත්. මොකද අවුරුදු 10 passport එක valid වන්නේ. ඊට පස්සේ යටින් කොටුවේ පහළට ගියන් පස්සේ address එක දාන්න තියෙනවා street address කියලා. ඉතින් මෙතෙන්ට ඔයාලගේ සම්පූර්ණ කැපිටල් එකෙන්ම දෙන්න ඔයාලගේ ලිපිනය ලබා දෙන්න. ඊට පසුව දෙවෙනි එක ඔයාලගේ district එක දාන්න තියෙනවා. ඔයාලා මෙතන තියෙනවා district එක. ඔයාලගේ district එක මොකක්ද කියලා මෙහෙම මේකෙන් ලබා දෙන්න. ඊට පස්සේ යට province එක ඔයාලගේ province එක එතන fill වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ පළාත මේක automatically fill වෙනවා මෙතන. ඊට පසුව යට යද්දි contact information කියලා දෙන මෙතන ඔයාලා mobile number එක fill වෙලා තියෙනවා. මොකද අපි කලින් OTP code එකක් අපේ mobile number එකට ලබාගත තිබුණ නිසා. ඊට පස්සේ දෙවෙනි කොටුවේ landline number එකක් ඔයාලට දාන්න තියෙනවා. මෙතන landline number එකක් සමහරවිට නැහැ. තියෙනම් පමණක් දාන්න. ඊට පස්සේ ඊළඟට පහළට යද්දී ඔයාලට පේනවා ඇති single or married කියලා. මෙතන ඔයාලා තාම විවාහක නැද්ද කියලා තියෙන්නේ. single නම් single, married නම් married.
සිංගල් දැම්මොත් ඔටෝමැටිකලි මොහොත් මොනවත් කරන්න දෙයක් නැහැ. නමුත් මැරිඩ් දැම්මොත් ඔයාලට මෙතන අහනවා if married number of children කියලා කියනවා. ඔයාලා මැරිඩ් නම් ඔයාලගේ පවුලේ ළමයි ගණනට ඉන්න දරුවෝ ගාන මෙතනින් අහනවා. ඉතින් මෙතන ඔයාලා මෙතන 5 children කියලාවත් 2 children කියලාවත් එහෙම දාන්න යන්න ඕනේ. මෙතන ළමයි ගාන අංක වශයෙන් සඳහන් කරන්න. මැරිඩ් නම් විතරයි මේක පුරවන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ interested occupation කියලා එකක් එනවා. ඒකේ ඔයාලට පුරවන්න තියෙන්නේ ඔයාලා මෙතන කෘෂි කාර්මිකද නැත්නම් ෆිෂරීස් මාළු සම්බන්ධ ජීව සම්බන්ධයෙන් යන්නේ කියලා. ඊට පස්සේ නැත්නම් අද කියලාත් වෙනවා. නමුත් මම නම් කියන්නේ මෙතෙන්ට මගේ රෙකමන්ඩ් එක අද කියලා දාන්න එපා. එහෙම වුණොත් ඔයාලට ආතක් පාතක් නැති කෙනෙක් විදිහට තමයි කොරියාවට යම් කිසි හේතුවක් සඳහා මේක නිසියාකාර මේ වැඩ පිළිවෙල දුන්නොත් යන්න වෙන්නේ. ඒ නිසා ඔයාලා මෙතන agriculture or fisheries කියන දෙකෙන් එකක් අනිවාර්යෙන් ෆිල් කරන්න කියලා මතක් කරනවා. ඒ ඔයාලා කැමති අනුව එක්ස්පීරියන්ස් තියෙන අනුව. ඊට පස්සේ දෙවෙනි කොටුවේ අහනවා ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඇත්තෙන්ම මෙතන එක්ස්පීරියන්ස් එකක් නැති වෙන්න පුළුවන්. මම නම් මගේ රෙකමන්ඩ් එක නම් මෙතන ඔයාලා ඇග්‍රිකල්චර් දෙනවා නම් ෆිෂරීස් දෙනවා නම් ඔයාලා මෙතන 1 year හෝ 2 year හෝ එහෙම කියන්නේ අවුරුද්ද සඳහන් කරන්න මෙච්චර මට එක්ස්පීරියන්ස් එකක් ඊයේ කියලා මෙන්න මේ සම්බන්ධයෙන්. මොකද මේකේ ඇග්‍රිකල්චර් තුනත් ඔයාලට නමුත් සර්ටිෆිකේට් එකක් පෙන්නන්න අවශ්‍ය නැහැ. සර්ටිෆිකේට් නැතුනත් ඔයාලට මේ සම්බන්ධයෙන් පළපුරුද්දක් ඊයේ කියලා දාන්න පොඩි සාමාන්‍ය ඔයාලට වගා කටයුතු සම්බන්ධයෙන් තියෙන පළපුරුදු නැත්නම් ෆිෂරීස් සම්බන්ධයෙන් තියෙන පළපුරුදු ඒ අනුව. ඊට පස්සේ පහළට යද්දී ඔයාලට මේකට source of financing the cost කියලා අහනවා. ඔයාලා මේකට සපයාගේ කනේ මේකට මුදල් සපයා පිරිවැය සපයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේක දාන්න බැංක් ලෝන් කියලා නැත්නම් සේවිස් නැත්නම් අද කියලා දාන්න පුළුවන්. බැංක් ලෝන් කියලා දාන්න එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඊට පස්සේ ලැන්ග්වේජ් එක අහනවා. ඔයාලට මොන වගේ භාෂාවන් පුළුවන්ද කියලා. ඉතින් මේක ගොඩක් දුරට ගොඩක් ඔයාලට සාමාන්‍ය ජපනීස් පුළුවන් නම් ජපනීස් දාන්න, ඉංග්‍රීසි පුළුවන් නම් කොරියන් අනිවාර්යෙන් මෙතෙන්ට යොදන්න. මොකද එයාලා බලනවා කොරියාවේ භාෂාව තමයි ඔයාලට අනිවාර්යෙන් අවශ්‍ය වන්නේ. මේ වෙන මොකුත් අවශ්‍ය නැහැ. අනිවාර්යෙන් කොරියන් භාෂාව තමයි ඔයාලට ෆස්ට්ලි අයත් ගන්න. ඊට අමතරව ඔයා අනිවාර්යෙන් ඉංග්‍රීසි දාන්න, ජපනීස් පුළුවන් ජපනීස් වගේ දාන්න. මොකද කොරියන් ජපනීස් කියන්නේ එක හා සමාන රටවල් වගේ ෂේප් වෙන නිසා. ඊට පස්සුව ඔයාලගේ උස බර සඳහන් කරන්නවා. මෙතන මුලින්ම තියෙනවා weight කියලා. ඔයාලගේ බර දානකොට මෙතනත් අංක වශයෙන් පමණ සඳහන් කරන්න. 25 නම් 25 ඒ වගේ අංක හරිද ඒ විදිහට සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාලගේ උස එනවා. නමුත් මෙතන උස තියෙන්නේ සෙන්ටිමීටර් වලින් තමයි ඔයාලගේ උස සඳහන් කරන්න ඕන. එතකොට සෙන්ටිමීටර් වලින් ඔයාලා ඒක සාමාන්‍යයෙන් හිතලා බලා ගන්න. ඒක හරියටම දාන්න. ඊට පස්සේ do you have any family members currently resident abroad? පිටරට ඔයාලගේ කවුරු හරි දැනට ඔයාලගේ පවුලේ සමාජයේ පිටරට සිටිනවාද කියලා අහනවා. මෙතන yes or no ඔයාලා ලබා දෙන්න පුළුවන්. ඉන්නව දාන්න පුළුවන්. නැත්නම් නැහැ කියලා දාන්න පුළුවන්. හැබැයි මෙතන yes කියලා දැම්මොත් ඔයාලට යට ලොකේෂන් එක දාන්න ඒ කොහෙද කියලා. right? ඊට පස්සේ ඒ සේරම ෆිල් කරාට පස්සේ ඊළඟට ඔයාලට මෙන්න මෙතන ටික් එක දාන්න. මා විසින් ඉදිරිපත් කර ඇති ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරන අතර වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මාගේ දත්ත ප්‍රතික්ෂේප කිරීමට හේතු වන බව දනිමි කියලා. ඉතින් ඔයාලා ඒක ඇග්‍රී වෙන්න ඕන අනිවාර්යයෙන්ම. නැග්නොයි ඒක සබ්මිට් කරන්න බෑ. ඉතින් මෙතන සබ්මිට් ඊට පස්සේ දෙන්න සබ්මිට් ඇප්ලිකේෂන් කියලා. නමුත් ඒකට ටික් එක දෙන්න කලින් ඔයා ආයෙත් ඔයාගේ විස්තර හරිද කියලා උඩට ගිහින් බලන්න. ෆුල් නේම් එක ඊට පස්සේ බර්ත්ඩේ එකේ සියලු විස්තර නැවත චෙක් කරලා බලන්න. ඒක අනිවාර්යෙන් ඔයාලා කරන්න ඕන එකක්. මොකද මේක අපි කියනවනේ අපේ ලක් එක අනුව සමහර දේවල් පාත් වෙනවා කියලා. ඉතින් ඔයාලගේ ලක් එක අනුව ඒ හැම දෙයක්ත් එක්ක කවුරුත් බලන්නේ කොරියාවට රැකියාව නිසා. ඉතින් ඒක හරියටම ඔයාලා කරන වැඩේ හරියට කරන්න. මොකද මේක බොරුවක් හෝ හරි දෙයක් හෝ නිකන් සංගණනයක් හෝ කිසියම් හේතුවක් නිසා හෝ මෙතන ඔයාලට මුදල් පිරිවැයක් ලබා දෙන්නේ. මුදල් පිරිවැයක් ඔයාලට යොදන්න අවශ්‍යතාවයක් නැති නිසා මේක ඒ විදිහට ඒ පිළිවෙලට වැඩ කටයුතු ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන. ඒ නිසා නැවත මේක ෆෝම් එක හරියට ෆිල් කළාද කියලා බලලා ඔයාලා මෙතන submit application කියන එක දෙන්න. නමුත් මගේ මුලට මේක ආයි මුලටම ආවා. ඔයාලට මෙතන submit දුන්නට පස්සේ මේක පොඩි තත්පර ගානක් විතර processing වෙලා
ඔයාලට මැසේජ් එකක් එනවා. ඔයාලා අර මෙතන රෙජිස්ටර් වුණ නම්බර් එකට මැසේජ් එකක් එනවා. මෙන්න මේ වගේ මේක සක්සස්ෆුලි සබ්මිට් වුණා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ සාර්ථකව ඔන්ලයින් හරහා E8 වීසා වලට ඇප්ලයි කරන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු හොඳ අප්ඩේට් එකක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අපිට ලැබෙනකන්. ඉතින් අපි එක්කම අප්ඩේට් එකේ ඉන්න කියලාත් මතක් කරන ගමන් ඔක්කොටම ජය වෙන්න ඕනි කියලාත් ප්‍රාර්ථනා කරනවා. එක සිතින්ම ගිහින් එන්නම්.